මේ දළදා වහන්සේලා හතර නම බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයෙන් විහිදුන 84000ක් ධර්මස්කන්ධය ස්පර්ශ කළ දළදා වහන්සේ නෙමේ. ඒ දළදා වහන්සේලා හතර නම බිඳෙන්න එපා කියලා අදිස්ථාන කළා. කේම මහරහතන් වහන්සේ බලාගෙන හිටියා. මේ සරබු මහරහතන් වහන්සේ වැඩියා නෙමේ ගින්දර මැදට. උන්වහන්සේ දිවසින් බැලුවා. අහෝ ධාතුන් වහන්සේලා බෙදෙනවා. බෙදෙනකොට දැක්කා දන්ත ධාතුන් වහන්සේලා දැන් ඒ හරියෙන් බෙදීගෙන යනවා. දැන් ඉතින් ධාතු බෙදලා ඉවරයි. ඒ අතර බැබලි වන් දළදා වහන්සේ තියෙනවා. කේම මහරහතන් වහන්සේත් ඉරිදීන් වැඩියා ගින්දි ජාලාව මැදින් රන් දෙනට. වැඩලා ඒ ශ්‍රීමත් වන් දළදා වහන්සේ ගිනි ජාලාව මැදින් අතර ගන්නවා. පින්වතුනි මේ වැඩ ඉන්නේ ධාතුන් වහන්සේ. කොයිතරම් ආශ්චර්යයක්ද? ගින්නේ පහස නොලබා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ නොබෙදුන ගිනි ජාලාව මැදින් අපේ කේම මහරහතන් වහන්සේ ශ්‍රී හස්තෙන් ගත්ත දන්ත ධාතුන් වහන්සේ මේ වැඩේ ඉන්නේ. දළදා මාලිගාවේ වැඩ ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ. මේ දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවය අපි කතා කරමු. මේ වැඩ ඉන්නේ සුළු පාට ධාතුන් වහන්සේ නමක් නෙවෙයි. සුවාසු දහසක් ධර්මස්කන්ධ ස්පර්ශ කළ ධාතුන් වහන්සේ